කොහොමද කට්ටිය? අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වර්තමානීය සමාජයේ සැලකිය යුතු ප්‍රමාණයක් තරුණයන්ට තියෙන සහ තව සමහර තරුණයන් ප්‍රමාණයකට තියෙන නමුත් ඔවුන් මේ පිළිබඳ නිසි දැනුමක් නැති කාරණයක් පිළිබඳව. ඒ තමයි ෆයිමෝසිස්. ෆයිමෝසිස් කිව්වට ගොඩක් අයට තේරෙන්නේ නැහැනේ. ඉතින් ෆයිමෝසිස් ගැන අපි මෙහෙම කතා කරමු. ෆයිමෝසිස් කියද්දී අපේ පිරිමිනමයින්ගේ ශිශ්නයේ ඉදිරිපස කොටසට අපි කියනවා ශිශ්න මුණ්ඩය කියලා. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා ග්ලෑන්ඩ් පීනිස් එක කියලා. ඉතින් මේ ශිශ්න මුණ්ඩය ආවරණය කරලා පිටින් පිටන සමට අපි කියනවා පෙරසම. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා ෆෝස්කින් එක කියලා. ඉතින් සාමාන්‍යයෙන් මේ පෙරසම සම්පූර්ණයෙන්ම පිටපසට කිරීමේ හැකියාව තියෙනවා. නමුත් සමහර පිරිමි අයගේ මේ පෙරසම පිටපසට කිරීමේ හැකියාවක් නැහැ. ඔවුන්ගේ පෙරසම තදයි සහ ශිශ්න මුණ්ඩය හරහා පිටපසට කිරීමේ හැකියාවක් නැති වෙලා තියෙනවා. ඉතින් මේක තමයි අපි ෆයිමෝසිස් කියලා හඳුන්වන්නේ. ෆයිමෝසිස් කියන එක ගත්තාම ෆයිමෝසිස් එක කොටස් දෙකක් තියෙනවා. අපි කියනවා ෆිසියොලොජිකල් ෆයිමෝසිස් සහ පැතොලොජිකල් ෆයිමෝසිස්. ෆිසියොලොජිකල් ෆයිමෝසිස් කියන්නේ සාමාන්‍ය තත්ත්වය. අපි අලුතින් පිරිමි ළමයෙක් ඉපදුනහම ඒ පිරිමි ළමයින්ගේ පෙරසම පිටපසට කිරීමේ හැකියාවක් නැහැ. අවුරුදු 2කින් විතර පස්සේ ටිකෙන් ටික මේ පෙරසම පිටපසට කිරීමේ හැකියාව ලැබෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 8ක් විතර වුණ වෙද්දී 8ක් 9ක් වගේ වෙද්දී මේ පෙරසම සම්පූර්ණයෙන්ම ශිශ්න මුණ්ඩය හරහා පිටපසට කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. සමහර අයගේ මේක ටිකක් කල් යනවා අවුරුදු 12 13 දක්වා මේ ශිශ්න මුණ්ඩය හරහා මේ පෙරසම පිටපසට කිරීමේ හැකියාව ලැබෙනවා. ඒක තමයි අපි කියන්නේ ෆිසියොලොජිකල් ෆයිමෝසිස් කියලා. මේක සාමාන්‍ය තත්ත්වය. පැතොලොජිකල් ෆයිමෝසිස් කියලා කියන්නේ තව මේ සමාජයේ කට්ටියගේ සමහර පිරිමි ළමයින්ගේ මේ වැඩිවියටපත් වුණාටත් පස්සේ මේ පෙරසම පිටපසට කිරීමේ හැකියාවක් නැහැ. ඔවුන්ගේ පෙරසම ඉදිරියෙන් තද වෙලා තියෙනවා. ඒ පෙරසමේ තියෙන විවරය කුඩයි සහ පෙරසම තදයි. හොඳින් ඇදෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ පෙරසම පිටපසට කිරීමේ හැකියාවක් නැති වෙනවා. තවත් සමහර කොටසකගේ කලින් හොඳට එහෙම කිරීමේ හැකියාවක් තිබිලා කෙටි කාලයක් තුලදී එහෙම ඒ කිරීමේ හැකියාව නැති වෙලා ගිහිල්ලා තියෙනවා. එහෙම පෙරසම පිටපසට කිරීමේ හැකියාව නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක තමයි අපි කියන්නේ පැතොලොජිකල් ෆයිමෝසිස් කියලා. හරි. දැන් අපි කතා කරමු ඇයි අපි මේ ෆයිමෝසිස් ගැන මෙච්චර සැලකිලිමත් වෙන්න ඕනේ. මෙච්චර මේ ගැන අපි දැනුවත් වෙලා ඉන්න ඕනේ ඇයි කියලා. මේ ෆයිමෝසිස් කියන තත්ත්වයේදී මේ මූත්‍රා පිට වෙන්න පෙරසමේ තියෙන විවරේ කුඩා වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? සාමාන්‍ය අයට වඩා මූත්‍රා පිට කිරීමේදී මේ මූත්‍රා මේකේ එකතු වීමේ හැකියාව වැඩි. සහ අපිට පෙරසම පිටපස්සට කරලා ඒ ශිශ්න මුණ්ඩේ කොටස පිරිසුදු කිරීමේ හැකියාව අඩුයි. ඒ නිසා මොකද වෙන්නේ? මේ මූත්‍රා මේ ශිශ්න මුණ්ඩයාවට සහ පෙරසමේ නිතරම තැවරිලා තියෙනවා. ඒ වගේම ශුක්‍රාණු ඒ කොටස තැවරිලා තියෙන්න පුළුවන්. ඒ වගේම ඒ අපේ ඇඟේ තියෙන සෛල නිතරම අලුත් සෛල වලින් ප්‍රතිස්ථාපනය වෙද්දී අර මැරුණ සෛලත් ඒ ස්ථානයේ එකතු වෙනවා. එතකොට ඒ ස්ථානය හදනවා සුදු කහ පැහැති පිටි වගේ ද්‍රව්‍ය. ඒක අපි හඳුන්වනවා ස්මෙග්මා කියලා. එතකොට මේ ස්මෙග්මා වගේ දේවල් මේ ස්ථානයේ එකතු වෙන්න පුළුවන්. එතකොට මේ වගේ දේවල් නිසා බැක්ටීරියා වලට පහසුවෙන් මේ තැන්වල වර්ධනය වෙන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙක්ට සාමාන්‍යයෙන් නිතරම පිරිසිදු කරන කෙනෙක්ට වඩා. එතකොට මොකද වෙන්නේ? ඉතින් බැක්ටීරියා නිතරම වර්ධනය වුණාම මේ පුද්ගලයා නිතරම මූත්‍රා ආසාදන තත්ත්වවලට ගොදුරු වීමේ හැකියාව තියෙනවා. නැවත මූත්‍රා ආසාදන තත්ත්වවලට ගොදුරු වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම නිතරම මේ ස්ථානයේ ආසාදනවල ලක් වෙනින්ද මේ ශිශ්න මුණ්ඩේ කොටස තා පෙරසම කොටස තුවාල වීම වලට ලක් වීමේ හැකියාව තියෙනවා. සහ මේකේ තියෙන දරුණුම කොටස අමාරුම කොටස තමයි සමහර විට මේ පෙරසම පිටපසට නොයම නිසා එයාලා බලෙන් ඒක පිටපසට කිරීමට උත්සාහ කරන්න පුළුවන්. එහෙම උත්සාහ කරද්දී හදිසියෙ හරි මේ පෙරසම පිටපසට ගියොත් මොකද වෙන්නේ? මොකද මේ සම ඇදෙන්නේ මේ හැම තදයි ටයිට් ස්කින් එකක් තියෙන්නේ. එතකොට මේ හැම ශිශ්න මුණ්ඩෙන් පිටපසට ගිහිල්ලා ඒ කොටස තියෙන ශිශ්නය තද වෙනවා. හැමින් හොඳට බෑන්ඩ් එකක් දැම්මා වගේ තද වෙනවා. එතකොට එහෙම තද වුණාම මොකද වෙන්නේ? ඔයාලා පොඩි කාලෙක කරලා ඇති. දැන් අපේ ඇඟිල්ලක් අරගෙන මේ මැද කොටසකින් අපි නූලක් හොඳට තදට ගැට ගැහුවොත් මොකද වෙන්නේ? මේ ඉස්සර කොටසට යන රුධිර ගමනාගමනය අඩාල වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ ස්ථානයේ ඉතා කෙටි කාලයක් තුළ නිල් පැහැට හැරිලා සීතල වෙලා ඉදිමෙනා එහෙම වෙන්න පුළුවන්. අන්න ඒ වගේ සංසිද්ධියම තමයි අතන තියෙන්නේ. එහෙම තද වුණාට පස්සේ ශිශ්න මුණ්ඩේ කොටසට එන රුධිර සම්බන්ධය අඩාල වෙන නිසා
ඒ කොටස අපි කියන ස්කීමියාවක් වෙන්න පුළුවන් රුධිර සංසරණය අඩාල වෙන්න නිසා. එතකොට මේ කොටස නිල් වෙලා ටිකක් කළු වෙලා අපි මේකට ඉක්මනින් ප්‍රතිකාර කරේ නැත්නම් මේ ශිෂ්ණ මුණ්ඩේ කොටස මිය යාමේ හැකියාව පවතිනවා. ඉතින් අපි මේක සර්ජරි වලදී අපි කියන මේක ඉමර්ජන්සි අවස්ථාවක්, හදිසි අවස්ථාවක්. මෙහෙම අවස්ථාවක් වුණොත් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ගන්න අවශ්‍ය වෙනවා. එතකොට මෙහෙම වුණොත් තමන්ට මෙහෙම දෙයක් වුණොත් අනිවාර්යෙන් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕනේ. සහ එහ හම්බුනාට පස්සේ වෛද්‍යවරයා විසින් ශල්‍යකර්ම මගින් ඒ කොටසේ ඒ තියෙන තද ගතිය ඉවත් කරලා නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කරනවා. අපි ඒකට ප්‍රතිකාර කරේ නැත්නම් ඒ ඉදිරිපස කොටස මිය යාමේ හැකියාවකුත් පවතිනවා. ඉතින් මේක අපි මේ තත්ත්වෙට මෙහෙම තද වෙන තත්ත්වයට අපි කියන පැරාෆයිමෝසිස් කියලා. පැරාෆයිමෝසිස් කියලා. මේක හදිසි තත්ත්වයක්. ඉමර්ජන්සි සිටුේෂන් එක. හරිද? එතකොට අපි දැන් ෆයිමෝසිස් කියන්නේ මොකක්ද කියලා දන්නවා. ඒ වගේම ෆයිමෝසිස් ඇයි අපි මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කියන එක අපි දන්නවා. හරි. එහෙනම් අපි දැන් කතා කරමු අපි මේ ෆයිමෝසිස් වලට අපිට තියෙන ප්‍රතිකාර මොනවද කියලා. අපි සාමාන්‍යයෙන් පොඩි ළමයින්ගේ අපි දැන් කතා කරන්නේ අවුරුදු 12 13 වගේ වෙනකම් මේ තත්ත්වය පවතින්න පුළුවන් කියලා. එතකොට මේ තත්ත්වයේදී සාමාන්‍යයෙන් අපි මේකට ප්‍රතිකාර කිරීමක් සාමාන්‍ය තත්ත්වයටදී කරන්නේ. නමුත් මේ ළමයා නිතර මූත්‍රා ආසාදන වලට ලක් වෙනවා වගේ දේවල් තියෙනවා. නැවත නැවත හොස්පිටල් ඇඩ්මිට් වෙනවා නම් නැවත මූත්‍රා ආසාදන තියෙනවා නම් වගේ දේවල් තියෙනවා නම් අපි මේ ළමයට ප්‍රතිකාර කරනවා. එතකොට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන් විශේෂ ක්‍රීම් වර්ග තියෙනවා. එතකොට ඒ වෛද්‍ය උපදෙස් මත ඒ ක්‍රීම් පාවිච්චි කරලා මේ තත්ත්වෙ මගහරවා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් සර්කම්සිෂන් කියන සර්ජරි හරහා මේ තත්ත්වෙ මගහරවා ගැනීමේ හැකියාවක් තියෙනවා. සර්කම්සිෂන් ගැන පස්සේ කතා කරමු. එතකොට වැඩිහිටියන්ගේ තරුණයන්ගේ සහ වැඩිහිටියන්ගේ මේ තත්ත්වය ආවොත් සමහර විට මේ ක්‍රීම් වර්ග හරහා මේ තත්ත්වෙ මගහරවා ගැනීමේ හැකියාව අඩුයි. එතකොට ඒ වගේ වෙලාවදී අපි මේ සර්කම්සිෂන් කියන ඔපරේෂන් එක කරන්න ඕනේ. මොකද්ද මේ සර්කම්සිෂන් කියන්නේ? එහෙනම් අපි දැන් කතා කරමු සර්කම්සිෂන් කියන එක. සර්කම්සිෂන් කියන්නේ මේ පෙරසම ඉවත් කිරීමේ ශල්‍ය කර්මය ගැන. ඔයාලා දැන්නමත් අහලා ඇති. මේ ලෝකේ සමහර ආගම්වල සමහර ජාතීන්ගේ සංස්කෘතියක් විදිහට එයාලගේ ඒ ආගමේ ජාතියේ සංස්කෘතික කොටසක් විදිහට එයාලා ඒ පෙරසම ඉවත් කිරීම සිදු කරන පිරිමි ළමයින්ගේ. එතකොට අපි දන්නවා මුස්ලිම් ජාතිකයන්ගේ ඉස්ලාම් ආගමේ සහ ඊශ්‍රායලය වගේ රටවල් වල මේ පෙරසම ඉවත් කිරීම එයාලගේ සංස්කෘතික කොටසක් විදිහට සිදු කරනවා. එතකොට මේ වගේ දැන් මේ වගේ ෆයිමෝසිස් තත්ත්වයකදී අපි කරන්නේ මේ ක්‍රියාවලියම තමයි. එතකොට මේ ඔපරේෂන් එක සාමාන්‍යයෙන් ගත්තාම ලොකු ඔපරේෂන් එකක් නෙවෙයි. සාමාන්‍ය තත්ත්වයට සාමාන්‍ය මට්ටමේ ඔපරේෂන් එකක්. එතකොට ගොඩාක් බය වෙන්න ඕන එහෙම ඔපරේෂන් එකක් නෙවෙයි. ඔපරේෂන් එකේ තියෙන වාසි සහ වාසි ගැන කතා කරමු. එතකොට එහෙම නැත්නම් කට්ටියට බයක් තියෙන්න පුළුවන් මම මේ ඔපරේෂන් එක කරාට පස්සේ මට මොකද වෙන්නේ කියන එක. කට්ටියගේ දැන් ලංකාව වගේ රටක මේ ලිංගික අධ්‍යාපනය කියන එක ගොඩක් අඩු නිසා තරුණයන් අතර වුණත් මේ අවුරුදු 20 ගණන් 30 ගණන් වල තරුණයන් අතර වුණත් ලිංගික අධ්‍යාපනය ගැන තියෙන දැනුම ගොඩක් අඩු නිසා මේ වගේ තත්ත්වයන් මුහුණ දෙනවා. Tamanට මෙහෙම ලෙඩක් තිබ්බත් ගිහිල්ලා ડોක්ටර් කෙනෙක් එක්ක ඒ ගැන කතා කරන එක සහ පවුලේ අයත් එක්ක ඒ තමන්ගේ තියෙන ප්‍රශ්න කතා කරන එක ගොඩක් අඩුයි. ඉතින් මේ ෆයිමෝසිස් කියන තත්ත්වයට අපි කරන සර්කම්සිෂන් එහෙම නැත්නම් පෙරසම ඉවත් කිරීමේ සත්කමේදී අපි කරන්නේ ඒ පෙරසමේ කොටසක් ඉවත් කරනවා. එතකොට මොකද වෙන්නේ? තද වෙන්න හමක් එතන නැති නිසා ඒකින් ඇති වෙන අතුරු ආබාධ නැහැ. එතකොට මේ ඔපරේෂන් එකේ තියෙන වාසි මොනවද ගත්තොත් මේ වාසි තමයි එකක් තමයි අපිට මේ ශිෂ්ණ මුණ්ඩේ කොටස හොඳට පිරිසිදුව පවත්වා ගැනීම හැකියාවක් තියෙනවා. එතකොට අර ස්මෙග්මා වගේ දේවල් තැම්පත් වෙන්න තියෙන අපිට ශිෂ්ණ මුණ්ඩේ හොඳින් පිරිසිදුව තබා ගැනීම හැකියාවක් තියෙනවා. අනිත් එක තමයි මූත්‍රා ආසාදන වගේ දේවල් වලට ලක්වීමේ සම්භාවිතාව අඩු වෙනවා මේ පෙරසම ඉවත් කිරීම මගින්. මූත්‍රා ආසාදන වලට වගේ දේවල් වල ලක්වීමේ සම්භාවිතාව සාමාන්‍ය කෙනෙකුට වඩා යම් මට්ටමකට අඩු වෙනවා මේක හරහා. ඒ වගේම නැවත අර පැරාෆයිමෝසිස් වගේ අපි ඉමර්ජන්සි තත්ත්වයක් කියලා කතා කරපු පැරාෆයිමෝසිස් වගේ තත්ත්වයක් නැතිවීමේ හැකියාවකුත් නැහැ. සහ ඒ වගේම වෛද්‍යවරු හොයාගෙන තියෙනවා මේ සර්කම්සිෂන් එක කරපු පිරිමි අයට ලිංගික එකතු වුණාට පස්සේ අනිත් සාමාන්‍ය
පෙරසම තියෙන පිරිමියාට වඩා අර HIV වගේ ලිංගිකව සම්ප්‍රේෂණ වෙන රෝග වැළඳීමේ අවදානම අඩුයි කියලා හොයාගෙන තියෙනවා HIV වගේ ඒවා. එතකොට මේවා තමයි මේකේ තියෙන වාසි. සහ ඒ වගේම මේ පිරිමි අයගේ ශිෂ්ණ ආශ්‍රිතව පිළිකා සත්ව තියෙනවා. විශේෂිත පිළිකා තත්ත්ව ඇතිවීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ සර්කම්සිෂන් එක මගින් පෙරසම ඉවත් කරාට පස්සේ මේ පිළිකා ඇතිවීමේ අවදානම සැලකිය යුතු මට්ටමකට අඩු වෙනවා. එතකොට ඒ වගේම ඊළඟට දැන් මේක අපි කතා කරමු මේකේ තියෙන අවාසි ගැන. අවාසි කියලා ලොකු අවාසියක් අපිට මේ ගැන කතා කරන්න සාමාන්‍ය ඔපරේෂන් එක තියෙන අවාසිම තමයි අපිට මෙතෙන්දි කතා කරන්න වෙන්නේ. මොනවද? සාමාන්‍ය වේදනාවක් තියෙනවා, පේන් එකක් තියෙනවා, දින කිහිපයක් යනකම් කොයි ඔපරේෂන් එක කරත් වේදනාවක් තියෙනවනේ. ඒ වගේම ඒ අර ඔපරේෂන් එක කරමු තැනින් බ්ලීඩින් එහෙම නැත්නම් ලේ ගැලීම වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් පාලනය කරන්න පුළුවන් දේවල්. ඒ වගේම අර ඒ තුවාල වගේ දේවල් තුවාලයක් නෙතන තියෙන්නේ. ඒවා ආසාදනය වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයන් අපිට පාලනය කරන්න පුළුවන්. වෛද්‍යවරුන්ට පාලනය කරන්න පුළුවන් සහ తాවකාලික තත්ත්ව. ඕවා තමයි ප්‍රධාන වශයෙන්ම මේ අවාසි විදිහට සලකන්න පුළුවන්. ඊට අමතරව කියනවා මේද අපි පෙරසම ඉවත් කරාට පස්සේ ඒ ශිෂ්ණ මුණ්ඩේ කාලයක් තිස්සේ පරිසරයෙන් නිරාවරණය වෙලා තිබ්බහම එතන පෙරසමේ දැන් අපි ශිෂ්ණ මුණ්ඩේ තියෙන ඒ මත පිට ස්තරේ ගොඩක් සුමට ස්තරයක්නේ. එතකොට මේ කාලයක් තිස්සේ පරිසරයෙන් නිරාවරණය වුණාම මේ ස්තරය ටික රළු වෙන්න පුළුවන්. එහෙම වුණාම අර අපිට දැන් සංවේදනයේ යම් මට්ටමකට අඩු වෙන්න පුළුවන්. සම්පූර්ණ නැති වෙන්නේ යම් මට්ටමකට අඩු වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ ටික තමයි මේ අවාසි විදියට තියෙන්නේ. එතකොට අවාසිත් එක්ක සලකද්දී වාසි ඉතා විශාල ප්‍රමාණයක් තියෙන හින්දා ඉතින් මම නම් හිතන්නේ මේ සර්කම්සිෂන් කියන සර්ජරියට කවුරු බය වෙන්න ඕනේ සහ ඒක සාමාන්‍ය දෙයක්. ඒක 아무තුවෙන් කතා කරන්න ඒක පුදුමයක් විදියට සලකන්න තියෙන දෙයක් නෙමෙයි සමාජය ඇතුළේ. හරි මං හිතනවා එහෙනම් ඔයාලා මේ වීඩියෝ එකෙන් යම් අවබෝධයක් ගත්තා කියලා මේ ෆයිමෝසිස් කියන තත්ත්වය එහෙම නැත්නම් පෙරසම් පිටුපසට කිරීමේ නොහැකි ඒ තත්ත්වය පිළිබඳව අපි එහෙනම් තවත් මේ වගේ හොඳ වීඩියෝ එකකින් ඉදිරියේදී හම්බෙමු. Goodbye.